15 ඔක්කොම එක්වි ගණන් කරමු අපු රිලව් ගණන් කරමු අපි රිලව් උන් ලව් එකේ ඉන්නේ උන් මිනිස්සු වගේ නෙමෙයි උන් හරි ආදරෙන් ඉන්නේ උන්ගේ සියලුම සතුන්ට ඒක නිසා අපි උන්ගේ හරි ගාන දැනගන්න ඕන මේක හොඳ වැඩක් එහෙනම් දැන්ට අවුරුදු ගණනාවකට පෙර කුංකුණාවේ උන්වහන්සේ විසින් ලියන ලද වස් කවියක් මම දැන් කියන්න යන්නේ. අපි ඔක්කොම එකතු වෙලා මේ වස් කවිය කිව්වොත් රිලව්ගෙන් තියෙන කරදර අපිට නැති වෙනවා. එහෙනම් අපි ඔක්කොම එකතු වෙලා මේ වස් කවිය කියමු. ඔන්න එහෙනම් ඕගොල්ලන්ට කුංකුණාවේ උන්වහන්සේ විසින් රිලවුන්ට ලියන ලද මේ වස් කවිය හොඳට පාඩම් කරලා තව දවස් 2-3ක් තියෙනවනේ. අන්න එදාට මේ ඔක්කොම ඒ රිලව් ඉන්න තැනට ගිහිල්ලා මේ කවිය හයියෙන් කියන්න ඕන. මේක රිලවුන්ටම ලිව්ව වස් කවියක් කුංකුණාවේ උන්වහන්සේ. පහත රැවෙන්ට එන රිලවුන් ගොල්ල කහට කඳුල එනකොට මින්නල්ල ලොවට පෙනෙන්නට දෙවියෝ කර එල්ල ගහට පනින පිම්මට කැඩියන් බෙල්ල ඔන්න ඒක තමයි කවිය. ඒ කවිය ඔයගොල්ලෝ එකපාරක් කිව්වම ඇති. මුළු ලංකාවම මේ කවිය කිව්වොත් රිලව්ගෙන් තියෙන කරදර ඉවර වෙනවා. එහෙනම් හොඳට එදාට ඒ කියන්නේ 15 වෙනිදාට මේ මාසේ සියලු දෙනාම මේ වස් කවිය කියමු.